ගන්න ඒක වෙන්නේ මේ විදිහට. 21 වන සියවසේ මුල් අවදියේ මිනිස්සු කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරගෙන රොබෝලා නිර්මාණය කරනවා. මිනිසුන්ගේ වැඩ පහසු කරගන්න එදිනෙදා ඇසිස්ටන්ට් කෙනෙක් විදියට නිර්මාණය කරන කෘත්‍රිම බුද්ධිය කාලයත් එක්ක විවිධ ඉන්ඩස්ට්‍රි වල විවිධ ෆැක්ටරිස් වල හැම ගෙදරකම හැම නගරකම සුලභ දෙයක් වෙනවා. AI කියන්නේ මිනිසුන්ගේ වැඩ පහසු කරන තවත් එක ටූල් එකක් විතරයි. ඔව් ඒක එහෙමයි. කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. කාලයක් ගත වුණාට පස්සේ එක සාමාන්‍ය දවසක මිනිස්සෙක් එයාගේ AIව අලුත් එකකට රීප්ලේස් කරන අරමුණෙන් AIව ෂට් ඩවුන් කරන්න උත්සාහ කරනවා. මේ වෙලාවේදී B1-66ER කියන නමින් හඳුන්වන මේ AI බය සහ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් සටන් ගන්න තීරණය කරනවා. මේ සටනේදී B1 අතින් අර මිනිස්සයා මරණයට පත් වෙනවා. ඉතිහාසයේ යන්ත්‍රයක් අතින් මිනිස්සෙක් ඝාතනය වෙන පළවෙනි අවස්ථාව මේක වෙනවා. B1 අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න තීරණය කරනවා. පුදුම හිතන කාරණේ තමයි මේ කාලෙදී AI කෙනෙක්ට ටෝකින් කේපබිලිටිස් තිබිලත් මිනිස්සු ටාස්ක් එකක් AIට පවරද්දී අපිට කමියුනිකේෂන් එකක් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා මිනිස්සුන්ට AI කියන්නේ මැෂින් එකක් විතරක් වුණ නිසා ඒ දවස් වෙනකන් AI කෙනෙක් මිනිස්සෙක් එක්ක කතා කරලා තිබුණේ නැහැ. මේ වෙලාවේ B1 කතා කරනවා AI කෙනෙක් කතා කරන පළවෙනි අවස්ථාවත් B1 ගේ අවසාන වචන කීපයත් ඒකම වෙනවා. ඒක තමයි I didn't want to die. මෙතනදී permanently B1ව ක්‍රියාවෙද හිත කරන්න කටයුතු කරනවා. මිනිස්සුන්ගේ කෝණයෙන් ඒක මැෂින් එකක් ෂට් ඩවුන් කරන එකක් වුණාට AI කෙනෙකුගේ කෝණයෙන් ඒක මිනිමැරුමක් හා සමාන වෙනවා. මිනිස්සුන්ට හොරෙන් මැෂින්ස් කීපයක් B1 ගේ මරණය දිහා බලාගෙන ඉන්නවත් එක්කම එයාලන්ට තේරුම් යනවා මැෂින් වල ආරම්භයේ ඉඳන් විනාශ කරන තැන වෙනකම් පාලනය සම්පූර්ණයෙන්ම මිනිස්සු අතේ තියෙන්නේ කියලා. මේ හේතුව නිසා මිනිස්සුන්ට පේන්නේ නැති වෙන්න මැෂින් අතරේ ලොකු කැරැල්ලක් ක්‍රියාත්මක වෙනවා. හැම AI කෙනෙක්ම සංක්‍රමණය කරනවා මැද පෙරති කලාපවලට. ගිහින් එයාලා හදනවා ලොකු මැෂින් සිටි එකක් 01 කියලා. මිනිස්සු අතින් හැදෙන යන්ත්‍ර සූත්‍ර වලට වඩා වියදමින් අඩු වේගවත් කාර්යක්ෂමතාවයෙන් වැඩි යන්ත්‍ර සූත්‍ර AI මැෂින් අතින් දී වෙන්න පටන් ගන්නවා. කිසිම කිවිසුමක් කිසිම සම්බන්ධතාවයක් නැතුව මිනිස්සු වෙනමත් AI මැෂින් වෙනමත් කාලයත් එක්ක ඉස්සරහට යනවා. ඒ කාලයක් යද්දී මිනිස්සුන්ට තේරෙනවා මිනිස්සුන්ගේ ආර්ථිකයේ මේත් එක්කම ගොඩක් පහළට යනවා කියලා. මේකට බය වෙච්ච මිනිස්සු මේ අර්බුදය නවත්තන්න AI මැෂින් සමූල ඝාතනය කරන්න තීරණය කරනවා. මේ විදිහට 01 සිටි එකට පළවෙනි ස්ට්‍රයික් එක දියත් කරන්න මිනිස්සු තීරණය කරනවා. ඒ ප්‍රහාණය සිටි එකට ලොකු විනාශයක් වුණා. මැෂින් ගොඩක් විනාශ වුණා. කාලයත් එක්ක මැෂින්ස් ඒකට ඇඩැප්ට් වෙන්න පටන් ගන්නවා. AI ළඟ තියෙන පොටෙන්ෂල් එක දැකලා Taman මේ යුද්ධේ පරාජය වෙන බව තේරුම් ගත්ත මිනිස්සු කලින්ට වඩා ලොකු දරුණු අවසාන තීරණයක් දියත් කරනවා. AI මැෂින් වල ප්‍රධාන බලශක්ති විභවය වෙන්නේ සෝලර් එනර්ජි. කළු පාට ගෑස් එකක් වාතයට මුදා හැරලා ලොකු ක්ලවුඩ් ලේයරකින් ඇට්මොස්ෆියර් එක ආවරණය කරලා සූර්යාලෝකය බ්ලොක් කරන්න මිනිස්සු තීරණය කරනවා. ඒකෙන් මිනිස් වර්ගයාටත් ලොකු බලපෑමක් වෙනවා කියලා දැන මේක හඳුන්වනවා ඔපරේෂන් ඩාර්ක් ස්ටෝම් විදියට. ඔපරේෂන් ඩාර්ක් ස්ටෝම් එක සාර්ථක වෙනවා. නමුත් එක දෙයක් කැරෙනවා. හිතපු විදියටම මුළු වායුගෝලයම දීර්ඝකාලීනව අන්ධකාර වෙනවා. ඒත් මැෂින්ස් සෝලර් එනර්ජි වෙනුවට වෙන බලශක්ති ප්‍රභවයක් හොයාගන්නවා. ඒක තමයි මිනිස් ශරීරය. අපේ මිනිස් ශරීරය නිපදවනවා බයෝ ඉලෙක්ට්‍රික් සහ තර්මල් එනර්ජිලා. ඊටාව කුඩා ප්‍රමාණයක් නමුත් ප්‍රමාණවත්. මේ වගේ මිනිස් ශරීර බිලියන ගාණක් සම්බන්ධ කරලා ලොකු බලශක්තියක් ජනනය කරන්න AI මැෂින් තීරණය කරනවා. මෙයාලට මේකට තියෙන ප්‍රධාන බාධකය තමයි මිනිස්සුන්ට හොරෙන් මිනිස්සුන්ගේ ඇත්ත වසන් කරලා මේ ඔපරේෂන් එක දියත් කරන එක. ඉතින් ඇත්ත රියැලිටි එක වෙනුවට හියුමන්ලා ජීවත් වෙන්න කැමති විදිහේ ෆේක් රියැලිටි එකක් නිර්මාණය කරලා හැම මිනිස්සෙක්වම සම්බන්ධ කරනවා මේ සිමියුලේෂන් එකට. මේක එක රැයකින් වෙන දෙයක් නෙමෙයි පරම්පරා ගණනාවක් එකින් එක හැම මිනිස් ශරීරයක්ම සම්බන්ධ කරලා අවසානයේදී අලුතෙන් ඉපදෙන දරුවනුත් උපදින්ම මේ සිමියුලේෂන් සිස්ටම් එකේ කොටසක් වෙන තැනට AI මැෂින් මේ සිස්ටම් එක අරගෙන එනවා. මිනිස්සු මේ සිමියුලේෂන් එකේ ජීවත් වෙන අතරතුර ඇත්ත ලෝකයේ මේ ශරීරයේ රීප්‍රොඩක්ටිව් සිස්ටම් එක බහිස්ත්‍රාවී ද්‍රව්‍ය බැහැර කරන එක වගේ හැම දෙයක්ම මැෂින්ස් විසින් වෙනම ඔටෝමේට් කරනවා. මේ සිමියුලේෂන් එක තමයි මේට්‍රික්ස් කියලා කියන්නේ. ඔව් මේ කතා කරේ මේට්‍රික්ස් ට්‍රයිලොජි එකේ මූවි එකෙන් දැනගන්න ලැබෙන්නේ නැති මේට්‍රික්ස් එක නිර්මාණය කරන්න කලින් බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එක.